හරි. එතකොට දැන් අපි මේ කතා කරන් යන්නේ දෙවෙනි කොටසනේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න කතා කරද්දී ටිකක් වැදගත් ප්‍රශ්න තියෙනවනේ. දැන් නිකන් හිතන්න දෙවෙනි කොටස කියන්නේ ලකුණු 60ක් නේ. ලකුණු 60ක් ගන්නවා කියන්නේ වෙන වැඩක්. ලකුණු 60 ටාගට් කරනවා කියන්නේ වෙන වැඩක්. හරිද? ඒ කියන්නේ වා නිකන් හිතන්න පුතේ අපිට දෙවෙනි කොටසේ ලකුණු 60න් 50ක් ගන්න පුළුවන් නම් MCQ එක ඕනේ කීයද? 30යි. 30ක් තිබුණා නේද? නිකන් බලන්න. අපි දන්නවා 2016 සිලබස් එක ආවනේ 2016 සිලබස් එකෙදී අපිට 16 ඉඳන් මේ වෙනකන් හැම අවුරුද්දකම Excel එකක් තිබ්බා. නිකන් බලමු Excel එකක්. නිකන් Excel ප්‍රශ්නයක්. හරි. අපි බලමු Excel ප්‍රශ්න සාකච්ඡා කරමු. දැන් Excel ප්‍රශ්න සාකච්ඡා කරද්දී හොඳට මතක තියාගන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ටේබල් එක කියවන්න යන්න එපා. ටේබල් කියවන්නේ නැහැ. හරිද? මේ ටේබල් එක කියවන්න ගත්තොත් තමයි වැඩි අවුල් කරගන්නේ. දැන් බලන්න මොකද්ද? Toyota Prius, Honda Vezel, MG ZS වාහන දැන් නැහැ. වාහන නෙමෙයි ඕනේ වෙන්නේ. තේරුණාද? වාහනේ මොකද්ද? එන්ජින් කැපැසිටි එක මොකද්ද? කොහෙද රට? අපිට වැඩක් නැහැ. මේ ටේබල් එකේ ඔයාට වැදගත් වුණොත් වැදගත් වෙන දේ තමයි කොලම් ටිකයි, රෝ ටිකයි, මේවා තියෙන තැන් ටිකයි. අපිට ඉලක්කම් අඩකුත් නැහැ. දැන් ගණන් කරනවා. මේ සේල් ප්‍රයිස් එක කීයද දැන් Toyota ප්‍රයිස් Prius එකේ නේද? කොහෙද? දැන් මේ ගණන කියවනවා. ඔය ගණන් කියෝක ඉන්න ඕනේ නැහැ ප්‍රශ්නෙට යන්න. හරිද? අපේ කට්ටිය කරන්නේ මේ වගේ එකක් දැක්කම එන වැඩක් මොකුත් නැහැ. මේකේ තියෙනවා කියෝක ඉන්නවා. අපිට වැඩක් නැහැනේ. අපිට ප්‍රශ්නේ. යන්න ප්‍රශ්න අංක 1ට. Toyota Prius මෝටර රථයේ නිෂ්පාදිත ආයතනයේ වටිනාකම F3 කෝෂයේ ඩොලර් මගින් දැක්වීමට අනුගමනය කළ යුතු පියවර. දැන් Excel කියුක මතක් වෙනව නේද? සූත්‍ර ටිකයි ශ්‍රිත ටිකයි යහයි කියලා. නැත්තම් හයි ප්‍රස්තාර කියලා. අපි ඒව බලන් ඉඳි මෙන්න අහන වෙන එකක්. මෙයා අහනවා ඩොලර් මගින් පෙන්වන්න අපිට පියවර ටික. දැන් ඩොලර් මගින් පෙන්න පියවර ගන්න මතක තියෙනවා. අච්චු පොතේ තියෙනවනේ. මතකද? අච්චු පොතේ තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? දැන් මේ කියන්නේ F3 නේ. එතකොට බලන්න F3. F3 කියන්නේ මෙන්න මේ කෝෂය. එතකොට F3 එකේ ඩොලර් 27670 කියලා තියෙනවා. අහන්නේ මොකද්ද? මෙන්න මේ ඩොලර් එක ආවේ කොහොමද කියලා. මේ ඩොලර් එක ගන්න නම් පුතේ අච්චු පොතේ නම් කෙලින්ම කියලා තියෙන පීවර කීපයක්. ඒකෙදි කියන්නේ කෝෂ පරාසය තෝරන්න, ඊට පස්සේ ෆෝමැට් සෙල්ස් එකට යන්න, ඊට පස්සේ නම්බර් පෑඩ් එකට නැත්නම් නම්බර් ටැබ් එකට යන්න, ඒකේ කරන්සි වල ඩොලර් තෝරන්න. හැබැයි දැන් අපි මේ ප්‍රශ්නෙට ගලපන්න එපා. ඔයා පුරුද්දට අරක විදිහට කෝෂ පරාසය තෝරන්න. ඊට පස්සේ යන්න කියනකොටද ෆෝමැට් සෙල්ස් වලට යන්න. ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ කියනවා නම්බර් ටැබ් එකට යන්න. ඕක නෙමෙයිනේ. අහන්නේ මොකද්ද? F3. එතකොට ඔයා ලියන්න ඕනේ මොකද්ද? F3ට අදාළව. F3ට අදාළව ලියන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? හරි. ඔයා ලියන පළවෙනි පියවර මොකද්ද? F3 කෝෂය තෝරන්න. හරි. ඊට පස්සේ අන්න දෙවෙනි පියවර මොකද්ද? ඔයාට පුළුවන් දෙවෙනි පියවරට යන්න format cells. නැත්තම් අපි කියන F3 කෝෂය තෝරන්න mouse එක right click කරලා format cells යන්න. එහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඊතල ගහනවා. මොකද්ද? ඔයා ලියනවා මුලින්ම F3. ඊතලක් ගහුවා right click format cells. ඊට පස්සේ ඊතලක් ගහලා number tab. ඊට පස්සේ ඊතලක් ගහලා currency. ඊට පස්සේ ඊතලක් ගහලා ඩොලර් සයින් එක සිලෙක්ට් කරන්න ඊතලක් ගාලා ඕකේ කරන්න. ඔන්න ඔය පියවර ටික ලියා ගන්න පුළුවන් නම් ලකුණු දෙක හරි. එතකොට මේ අහන්නේ ඩොලර් සයින් එකනේ. ඔතනින් එහාට දාහුවොත් කතාව තමයි මොකද්ද? දැන් ඩොලර් සයින් ඇහුවොත් එක විදිහක්. ඊට පස්සේ හිතන්නකෝ මොකක් හරි ලක්කමක් දීලා ඔයාගෙන් අහනවා දශම ස්ථාන තියන්න. නැත්තම් ඔයාගේ මොකක් හරි ලක්කම දීලා percentage නැත්තම් ප්‍රතිශත ලකුණ භාවිත කරන්න. දැන් මේකේ ඩොලර් ඇහුවා වගේ රුපියල් අහන්නත් පුළුවන් ඈ. ඒ වගේ තැනකදී වා කරන්නේ මොකද්ද? අර පියවර ටිකම තමයි. මොකද්ද? අදාළ කෝෂය තෝරන්න, එහෙම නැත්නම් කෝෂ පරාසය තෝරන්න. ඊට පස්සේ යන්න මොකද්ද? format cells. format cells එකට ගිහිල්ලා ඒකේ number tab එකට යන්න. ඊට පස්සේ හිතන්නකෝ ඔයාට දෙන්නේ currency නම් number tab එකේ currency. ඔයාට percentage නම් number tab එකේ percentage. ඔයාට දෙන්නේ date එකක් time එකක් නම් number tab එකේ date and time. පැහැදිලිද? scientific නම් notepad එකේ scientific ඔන්න ඕක සිලෙක්ට් කරලා ඕකේ කළා නම් හරි. පැහැදිලිද? එතකොට ආයි කියනවා පුතේ මේකේ හැවේ ඩොලර් සයින් එක ඔයාගෙන් විභාගය අහන්න පුළුවන් දශම ස්ථාන සහිත සංඛ්‍යා. ඔයාගෙන් අහන්න percentage එකක්. date and time. ඒ හැම තැනම මුල් පියවර එකයි. මොකද්ද? අදාළ කෝෂය හෝ කෝෂ පරාසය තෝරන්න. format cells යන්න. ඊට පස්සේ මොකද්ද? අන්න number tab එකට යන්න ඕනේ. number tab එකෙන් පස්සේ තමයි අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙන්නේ. ආයි කියන number tab එකෙන් පස්සේ දශම ස්ථාන සහිත ඔන්න number tab number. හරි.
ඔයාට ඕනේ percentage නම් number ට percentage. ඔයාට ඕනේ date time නම් number ට date and time. ඔයාට ඕනේ dollar sign හරි rupees හරි currency value එකක් නම් ඔයා මොකද්ද කරන්නේ number tab එකේ currency. ඔච්චරයි. ඒක ලිව්වම ලකුණු දෙකක් හම්බ වෙනවා. පැහැදිලිනේ? ලකුණු හොරගම් කරන්න ඕනේ පරිස්සමෙන්. ප්‍රශ්නාංක 2 MGZS මෝටර රථයේ ශ්‍රී ලංකාව තුල මුදල G5 කෝෂය ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි සූත්‍රය ලියන්න. දැන් ටක් ගාලා යන්න G5ට. මෙන්න තියෙනවා G5 කෝ G5 තියෙනවා බලන්න. අපි නිකමට බලමු. G5 කියන්නේ මෙන්න මෙතන. කෝ G5ද නෑ නේද? බලන්න චුට්ටක්. G5 වෙන්න බෑ නේද? G5. කෝ බලන්න. G5 හරියට. මේ තියෙන්නේ G කියන කොලම් එකේ 5 කියන රෝ එක. මෙන්න තියෙනවා ගාන. මෙන්න මෙතන රුපීස් වලින් ඇවිල්ලා තියෙනවා. දැන් අහන්නේ මෙන්න මේ රුපියල් වලින් ආවේ කොහොමද කියලා. පුතේ ගණන් චුට්ටකේ කොමස් චුට්ටකේ පුළුවන් වෙන්න ඕනේ කොට දාන්න. මොකද මෙතන කියලා නැති වුණාට ඔයා දන්නවා රුපියල් වලින් අගේ ගන්න ඩොලර් වලින් තියෙන අගේ මොනව කරන්න ඕනද? විනිමය අනුපාතයෙන් වැඩි කරන්න ඕනේ. දැන් විනිමය එක්ස්චේන්ජ් රේට් එක මේ තියෙන්නේ 298යි. ඒ කියන්නේ ඩොලර් එකකට රුපියල් 298ක් දෙනවා කියලා කියන්නේ. එතකොට ඩොලර් වලින් ගන්න තියෙනවා මෙතන මේ තියෙන්නේ. කීයද? දැන් ගාන වැඩක් නැහැ ආයි කියන. ඩොලර් වලින් තියෙන එකේ වැදගත් වෙන්නේ මොකද්ද? F5. අපි නිකන් ගණිතයෙන් හිතන්න. මෙතන තියෙනවා ඩොලර් වලින් 19560ක්. ඕක රුපියල් වලින් ගන්න මොකද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ කීයෙන්ද පුතේ? මේක වැඩි කරන්න 298 එන්නේ. 298. ඕකනේ කතාව. හැබැයි ගණිතේ එහෙම වුණාට IT මෙහෙම නෙමෙයිනේ. IT වල මොකද කරන්නේ? මොකොත් නැහැ ඉතින්. මෙන්න මේ ඩොලර් ගානට අදාළ සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක ලියන්න. මොකද්ද? F5. F5 වැඩි කරන්න ඕනේ කාගෙන්ද? මෙන්න ඉන්නවා. කවුද? C11. මෙන්න මේක තමයි සූත්‍රය වෙන්න ඕනේ. මුලට සමාන ලකුණක් එනවනේ. එතකොට මෙන්න මේ G5ට උත්තරේ එනවා. මොකද්ද? F5 වැඩි කිරීම C11. හරි. හැබැයි පුතේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මෙන්න බලන්න ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියනවා විනිමය අනුපාතකය කෝෂයේ දක්වා ඇති අතර අනිකුත් වාහනවල මිල ලබා ගැනීමට මෙම සූත්‍රය පිටපත් කළ යුතු වේ. අන්න පුතේ වැඩි. දැන් මෙතෙන්ට උත්තරේ ගත්තට එහෙම මේක කොපි කළොත් පොඩි අවුලක් වෙනවා. මොකක්ද අවුල? දැන් මේ කොපි කරොත් එහෙම දැන් අපි ගත්ත සූත්‍රය මොකද්ද? සමානයි වරහන් දාන්නම්කෝ. F5 star C11 නේ. මේකනේ සූත්‍රය ගත්තේ. මේ සූත්‍රය ගත්තේ කොතෙන්ද? මේ සූත්‍රය ගත්තේ මෙන්න මෙතෙන්ට. G5ට අදාළ වෙන විදිහට. හරිද? ඔයා දැන් මේ සූත්‍රය G5 ගෙන් හිතන්නකො G6ට කොපි කළා කියලා. පල්ලෙහාට. එතකොට G6ට කොපි කළාම පුතේ මෙන්න මෙතන F5 තිබ්බ එක මොකද වෙන්නේ? ඒකත් ඔටෝමැටිකලි පහළට ගිහිල්ලා මේක F6 වෙනවා. මුලට මෙහෙම ගන්නම්කෝ F6 වෙනවා. වැඩි කිරීම C11 මොකද වෙන්නේ? C11 උත් මොකද කරන්නේ? අරයා පහළට ගියා මාත් යනවා පහළට කියලා. එයාත් යනවා පහළට. එයා ගිහලා මොකද මේක C12 වෙනවා. අන්න පොඩි අවුලක්. ඇයි? දැන් අර කම්පැනි ප්‍රයිස් එක නම් පහළට යන්න ඕනේ. මොකද ඊළඟ වාහනේ මොකද්ද? Toyota KDH නේ. Toyota KDH එක ගන්න නම් කම්පැනි ප්‍රයිස් එක වෙනස් වෙන්න ඕනේ. හැබැයි එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙනවද? නෑ. ඒක මෙතනම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? C11 ගෙම තියෙන්න ඕනේ. හැබැයි දැන් මොකද උනේ? C12ට ගියා. C12ට ගියා. යන්න දෙන්න බෑ. ඇයි? ඉතින් එයා ගියොත් එහෙම මේ ටැක්ස් නේ තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන නවත්ත ගන්න පුතේ. කොපි කරන්නේ පහලට නම් ඩොලර් සයින් එක දාන්න ඕනේ ඉලක්කමට. මම හැමදාම කියලා තියෙනවා. අදත් කියනවා. කොපි කරන්නේ පහලට නම් වෙනස් උනේ ඉලක්කම. මේ බලන්නකෝ. F5 F6 උනා. C11 C12 උනා. දැන් F5 F6 විය යුතුය. ඇයි? වාහනෙන් වාහනේට කම්පැනි ප්‍රයිස් එක වෙනස් වෙනවා. හැබැයි C11 ඒ කියන්නේ විනිමය අනුපාත එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැත්නම් මම මෙන්න මේ ගැන කල්පනා කරන්න ඕනේ. C11 වෙනස් වෙද්දි C12 උනා. වෙනස් උනේ Cද? වෙනස් උනේ 11ද?
මම අර කියලා තියෙන්නේ ගියේ අක්කද නංගිද? අක්කා. මතකයි ඉතින් කියන්න බෑ. අක්කනේ හරි. ඒක පස්සේ කතා කරන්න හරි. ඒ කතාව පස්සේ කියලා දෙන්න. වෙලාව කියලා දෙන්නම්කෝ ඒක. අක්කද නංගිද කවුද ගියේ? කාටද සම්බාධක පැනෙව්වේ? දන්නවා. හරි. දැන් මෙතන මං නවත්ත ගන්න ඕනේ 11ව. එහෙනම් මම මෙහෙම දෙයක් කරනවා. මම මෙන්න මෙතන සූත්‍රයේ මේ විදිහට වෙනසක් කරනවා. මම ලියනවා $11 කියලා. දැන් බලන්න. ඒතර මෙතන මෙහෙම ලියලා තියන්නේ මම මෙහෙම ලියන්නම්කෝ. ඔතන ලියුවොත් ඔක හරියන්නේ නැහැ. මම මේ සූත්‍රයේ මෙන්න මේ වෙනසක් කරනවා. මම මේ සූත්‍රය ලියනවා දැන් වෙනස් විදිහකට. අපි ලියමු සමානයි F5 star C11 නෙමෙයි $11 කියලා ලියනවා. දැන් තියෙන $11 නේ. $11 ලිව්වට පස්සේ පුතේ ඔයා මේක පහලට ගියා කියමු. ඒ කියන්නේ අපි Toyota KDH ගන්න ගියා කියන්නේ සූත්‍රය මොකද වෙන්නේ? F5 එක F6 වෙනවා. ඇයි එයා යන්නකෝ යනවනේ. ඩොලර් නැහනේ. මෙයාට මොකද වෙන්නේ? පහලට යන්න කිව්වට 11 එකට ඩොලර් දාලා හිර කරලා තියෙන්නේ. 11 එකට ඩොලර් දාලා හිර කරා කියන්නේ එයා ආයි වෙනස් වෙන්නේ නැහැ. මෙතන මොකද වෙන්නේ? $11ම තමයි. පැහැදිලි ඔච්චරයි කතාව. පුතේ ඩොලර් සයින් එකට බය වෙන්න එපා. සමහරව මම දැකලා තියෙනවා මේ දෙන්නටම ඩොලර් දානවා. කෝකටත් අයිලේ. $11 $11 සයි. ඒතර වැඩි හරි අවුලක් නැහැ. කොහොම හරි වැඩි කොට. මේ කොහොම හරි ගොඩ යන්න බෑ. කොපි කරන්නේ පහලට නම් එහෙමවත් මතක තියාගන්න. මේ හිටන්නේ විභාගෙනේ. O level නේද? මේක පහලට නම් කොපි කරන්නේ ඩොලර් දාන්න ඉලක්කමට. එහෙමවත් කියන්නකො. කොපි කරන්නේ හරහට නම් මේ XY chart එකේ ඉදන්න විභාගෙට XY scatter chart එක හරහට කොපි කරන්නේ කලින් කරලා තියෙන මතක් කරලා බලන්න XY scatter chart එක XY scatter chart එක මේ පාර O level paper එකට ආවොත් ලියන්න කියලා දී තියෙන්නේ කොපි කරන්න තියෙන හරහට මතක තියාගන්න මෙච්චර කල් XY scatter chart අහලා නැහැ අහුවොත් ලියන්න නොලියෙන්න එපා මගේ පේපරේ මම දුන්නා නොලිය ඇවිල්ලා මොකොත් කියන්නත් එපා කියලා දුන්නේ නැහැ කියලා කියන්නත් එපා ඔන්න කිව්වා මේ පාරෙන් XY scatter chart එනවමයි ආවෙ නැත්තම් වෙනවා රේ තව ඕන තරම් තියෙන පාඩම් මේකට එන්න ඩොලර් සයින් එක දාන්නේ පහලට නම් කොපි කරන්නේ පහලට නම් ඩොලර් සයින් එක ඉලක්කමට කොපි කරන්නේ හරහට නම් ඩොලර් සයින් එක අකුරට ඔය ඇති වැඩි ඕනේ යන් ඉස්සරහට දැන් ප්‍රශ්න දෙකයි ලකුණු දෙක ගන්නව හතරයි Ford Raptor වර්ගයේ රථයක් විකුණුම් මිල H8 කෝෂයේ දැකියගේ සූත්‍රය විකුණුම් මිල H8 එකට එන්න ගණන් හදන්න නේ එහෙම කපේ සර් කෙනෙක් මතක් වෙනවා පස්සේ සර් කෙනම කියන්න නේද ගණන් හදන්න එන ළමයි නෙමෙයි වෙන මොකක්ද දෙකක් කියන්නේ අපි දන්න සර් කෙනෙක් පස්සේ කියන්න සර් කෙනෙක් ඔක්කොම පස්සේ කියන්න එක පස්සේ කියන්න H8 එකට යන්න H8 මේ තියෙන්නේ Ford Raptor H8 මේ තියෙනවා මේ ගාන එන්නේ කොහමද පුතේ සේල් ප්‍රයිස් එක එන්නේ කොහමද සේල් ප්‍රයිස් එක එන්නේ මෙන්න මේ ටැක්ස් එකත් එකතුලානේ ඒ කියන්නේ price in ශ්‍රී ලංකා කියන එක ගත්තා company price එක exchange rate එක වැඩි කරලා රුපීස් වලින් ගත්තා ඒකට එකතු වෙන්න ඕනේ මොකද්ද 145ක tax වාහනයක් ගන්න අමාරුයි tax ගෙවන්නේ කමන්නේ මෙන්න මේක දෙන්න ඕනේ දැන් ගණිතයෙන් ගමු ගණිතයෙන් මම ගණන් ගැන කතා කරත් ඒකයි මේ නිකන් හිතන්න මම මෙතන තියෙන රුපියල් 100යි කියලා නිකන් මෙතන 100යි කියලා හිතන්න ඔය 100 ආවේ කොහොමද කියලා අහන්නේ ඔය 100 එන්නේ කොහොමද ඔය 100 එන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙතන තියෙන අපි හිතමුකෝ නිකන් හිතන්නකෝ 50 කියලා 50යි කියලා තියෙනවා මෙන්න මෙතන කොතනද මෙන්න මෙතන ඒ 50ට ඒකේ 50න් 145ක් ටැක්ස් නේ ඉතින් මේක වැඩි කිරීම 145 ගත්තාම වෙනවා මොකද්ද මෙයාගේ 145 ගන්න ඒ කියන්නේ ශ්‍රී ලංකන් ප්‍රයිස් එක ප්‍රයිස් ඉන් ශ්‍රී ලංකා කියන එකේ 145ක් ගත්තාම වෙනවා ටැක්ස් ගන්න ටැක්ස් කොච්චරක් තියෙනවද කීයක් ටැක්ස්ද කියලා ගන්න ඕනේ තේරෙනවද මම කියන කතාව හිතන්න මෙයාගේ ගාන 50යි ඒ 50ට 145ක් ටැක්ස් ගන්නවා එහෙනම් 50න් 145 කියන්නේ ටැක්ස් ගානනේ ටැක්ස් ගාන තිබ්බ කියලා
සේල් ප්‍රයිස් එක හොයද්දී කරන්න ඕනේ මතකද? මොකද? දැන් සේල් ප්‍රයිස් එක එන්න ඕනේ ටැක්ස් ගාන විතරක් නෙමෙයිනේ. මෙන්න මේකට අදාළ ටැක්ස් ගාන හොයලා ඒ ටැක්ස් ගාන මේකට එකතු කරන්න එපේ. තේරුණාද නැද්ද කිව්වේ? ආයි කියන්න. මෙන්න මේ 22යි මෙන්න මේ 749යි 320 කියන ගාන තියෙනවනේ. ඕකට 145ක් බැලුවාම එන්නේ මෙයාගේ තියෙන ටැක්ස් ගානනේ. ඒ ටැක්ස් ගාන එකතු වෙන්න එපා ඒ ගානට. එතකොට මේ ගාන එන්නේ. නේද? දැන් හිතන්න රුපියල් 100ට මොන හරි ගන්න හදනවා. ඒකට 110ක ටැක්ස් එකක් තියෙනවා. 110ක ටැක්ස් එකක් ගන්නවා කියන්නේ මොකද්ද? දැන් ගාන මොකද එන්නේ? 100යි වැඩි මොකක් හරි අපි වා ගන්නවා. මොකද බිත්තරයක් ගන්නවා. බිත්තරයක් රුපියල් 100යි. කවන්න නැද්ද? බිත්තරයක් රුපියල් 100යි. බිත්තරේට 110ක ටැක්ස් එකක් ගහලා තියෙනවා. බිත්තරයකට 110 ටැක්ස් එකක් ගන්නවා. හරිද? එතකොට බිත්තරේ ගාන කීයද? 100යි 100ට 110ක ටැක්ස් එකක් ගහුවාම ටැක්ස් එක රුපියල් 10යි. බිත්තරේ ගාන 100යි 10 එකතු කරලා 110යි. තේරුණානේ? 100යි 10 එකතු කරන්න එපා. බිත්තරේ ගාන ගන්න. නැතුව බිත්තරේ ගන්නේ නැහැ නේ. දැන් හරි. දැන් බිත්තරයක් 100යි ඈ. දැන් මෙතෙන්ට එන්න. ඔන්න කතාව. දැන් මම ගන්නවා සෙල් ඇඩ්‍රස් ටික. මොනවද? G8. මොකද H8 ගන්න G8 නේ. G8 කියන සෙල් එක වැඩි කරනවා මම ටැක්ස් වලින්. ටැක්ස් තියෙන කේද? C12 ගෙන්. හරිද? දැන් මට එනවා මොකද්ද? 145ක ටැක්ස් ගන්න. මොකද? Ford Raptor එකේ ටැක්ස් ගන්න එනවා. ප්‍රයිස් එක ටැක්ස්. කියන්නේ G8 වැඩි කරා C12 ගෙන්. මේ ආවේ ටැක්ස් එකනේ. අර බිත්තරේ න 110 කියන එක. මේක එකතු කරන්න ඕනේ නේද G8ට. අර 100ට එකතු කරන්න බෑ. දැන් බිත්තරේ 100යි ටැක්ස් එක 100ට 10යි නම් එතකොට 100ට 10 කියලා ගත්ත 10 ඉලක්කම 100ට එකතු කරන්න බෑ. මේක ඒක තමයි. මෙන්න මේකෙන් ටැක්ස් ගත්තා ඒ ගාන මේකට එකතු කරා. එතකොට G8 star C12 plus G8. මේක සාර්ථක පිළිතුරක් වුණාට මේක කොපි කරන්න බෑ. ඇයි? දැන් කොපි කරන්න ගියොත් පුතේ G8 මොකද වෙන්නේ? G8 එක G9 G10 කියලා යයි. ප්‍රශ්නයක් නෑ යන්න ඕනේ. හැබැයි මෙන්න මෙයා ටැක්ස් 135. එයා තනි ඉන්න බෑ පුතේ. එයාව පහලට යන්න බෑ. මොකද මේක දැන් කොපි කරොත් අර කලින් කිව්වා වගේමයි ඈ. මේක කොපි කළොත් මොකද වෙන්නේ? G8 එක මොකද වෙන්නේ? G9 වෙනවා. C12 එක මොකද වෙන්නේ? C13 වෙනවා. මෙයත් මොකද වෙන්නේ? G9 වෙනවා. ඒ G9 එක මාරු වෙච්ච එක ප්‍රශ්නයක් නෑනේ. මොකක්ද Audi Q5 එකට මාරු වෙන්න ඕනේනේ. එයා මාරු වුණාට මෙන්න මෙයාට මාරු වෙන්න දෙන්න බෑනේ. මොකද මෙයා කවුද? ටැක්ස් එක. එයා එහෙමම තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ C12ට අපි මොකද්ද කරන්න ඕනේ? ඩොලර් සයින් එක දාන්න ඕනේ. එහෙනම් මම මේකට වැඩි බලන්න. ඔන්න මම සූත්‍රය වෙනස් කරලා ලියනවා. මම ලියනවා මොකද්ද? G8 star C$12 plus G8. G8 ගෙන් 125ක් බලලා ඒ එන ගාන G8 එකතු කරන්න. එතකොට සේල් ප්‍රයිස් එක එනවා. පුතේ ටැක්ස් එකතු කරන්න, ඩිස්කවුන්ට් අඩු කරන්න. මොකද ටැක්ස් එකතු කරන්න, ඩිස්කවුන්ට් අඩු කරන්න. මේ පාර ටැක්ස් අහන්නත් පුළුවන්, ඩිස්කවුන්ට් අහන්නත් පුළුවන්. අපි නේද ටැක්ස් අහයි කියලා. ටැක්ස් එකත් එකතු කරන්න, ඩිස්කවුන්ට් අඩු කරන්න. උත්තරේ මෙන්න මේක එනවා. තේරුම් නැත්නම් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් ඕනනම් ඈ. පොඩි චිට්ටක් කරේ වන්න ඕන තේරුම් නැත්නම් මොකක් හරි කියලා දෙන්නම්. ඊළඟ ප්‍රශ්නය. ඉහත පැතුම් පටේ එක පේලියට අදාළව සිදු කර ඇති වෙනස් වීමට භාවිත කර ඇති මේවලම. ඔන්න බලන්නකො පුතේ. හැමදාම අහන්නේ මොකද්ද? සූත්‍රය සිතයි. මෙන්න වෙන එකක් අහුවා. පළවෙනි පෙළ දැන්වත් ගිහලා බලන්න මොකක්ද කියන්නේ? ෆස්ට් රෝ එක. මොකද තියෙන්නේ? මේ තියෙන්නේ. ඔක්කොම එකතු කරලා. මොකද්ද? call span. නෑ HTML call span නෙමෙයි. HTML call span නෙමෙයි මොකද්ද? merge and center. මොකද්ද? merge and center. merge විතරකුත් නෙමෙයි පුතේ. merge and center එකේ තනි tool එක. merge and center. පොඩ්ඩක් මතක තියාගන්න ඕන දේවල්. අන්තිමට වාහනානයේදී එක් රටවල් සඳහා දක්වා ඇති උනන්දුව සොයා බැලීමට චමෝද්ද අපේක්ෂා කරයි. චමෝද්ද දන්නව නේද? අපේ ග්‍රැෆික්ස්
ඒ සඳහා මෙන් පැතුම්පත් භාවිතයෙන් ඔහුට නිර්මාණය කරගති වඩාත්ම සුදුසු ප්‍රස්ථාරය පුතේ අදාළ වෙනස්කම් වාහනාන එක් එක රට සඳහා ඇති උනන්දුව සොයා බලන්න. එක එක රටට තියෙන උනන්දුව එක එක රටේ තියෙන උනන්දුව ගත්තොත් ඒක හොයන්න දැන් මේ තියෙන ජපාන් තියෙනවා චීන තියෙනවා ජපාන් තියෙනවා ඇමරිකා තියෙනවා මේවේ උනන්දුව බලන්න නම් මේ වගේ දෙයකට පුතේ සංසන්දනාත්මකයි. මේ වගේකට හොඳ සාමාන්‍ය මොකද්ද? වටප්‍රස්ථාරය. පයි chart එක කල්පනාවෙන් ලියන්න ඕන තැනක්. මොකද percentage එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ජපානට 100ට මෙච්චරයි, චීනට මෙච්චරයි, ඇමරිකාට මෙච්චරයි, ජර්මන් වලට මෙච්චරයි. අපිට ඒක percentage එකකට ගන්න පුළුවන් මොකෙන්ද? ඒක ගන්න පුළුවන් pie chart එකෙන්. ඕන්න ඔයම තමයි Excel එක කරන්නේ. ඉතින් පුතේ Excel එක ගැන මම ආයෙ චූට්ටක් කියනවා. මේ වගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මෙතනින් එහාට ගිහලා මම හරි ආසයි XY scatter chart එකක් එනවා නම් ඒක පුළුවන්කමක් තිබ්බොත් මම තව අවස්ථාවක් කරලා බලන්න කරලා දෙන්න. ආයි කියනවා XY scatter chart එකකදී මොකක්ද තියෙන්නේ අපිට? වීජ ප්‍රකාශයක් තියෙනනේ. ඒ ප්‍රකාශනේ දීලා ඒක පරිවර්තනය කරගන්න ඕනේ. නේ? අර x සමාන x වර්ග ධන 5x y සමානයි x වර්ග ධන 5x ධන c ආන් ඒ වගේ දීලා මොකද ඒක කියන්නේ? වර්ගජ සමීකරණ. මතකද? ගණිතේ වර්ගජ සමීකරණ. ඒතකොට සමහරලාට වර්ගජ සමීකරණ භාවිතයේ විසඳන වෙන කතන්දරයක් දෙයි. බය වෙන්න එපා. වර්ගජ සමීකරණයක් දුන්නත් ඊට එහා එකක් දුන්නත් අපිට තියෙන මොකද්ද? අදාළ සෙල් එකට ආදේශ කරගන්න. මේ කල්පනා කරන්න පුතේ Excel ප්‍රශ්නය කියන්නේ O level paper එක බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. ලකුණු 10ක් මේක කොට දාන්න ඕනේ. මේක වා කර යුතුමයි. මේකට ලෑස්ති වෙන්න. මට පුළුවන් උපරිම මේ දුන්නේ. වාට තේරෙන්නේ නැත්නම් කියන්න තව දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. එහෙනම් Excel එක හරි. අපි යන් ඉතින් ඉස්සරහට Excel එක හරි. Excel එකෙන් පස්සේ අපිට access තියෙනවා කතා කරන්න. HTML තියෙනවා. ඒක කතා කරමු අපි.